ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රථම සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක. වෙනිසුලාවේ ජනාධිපති නිකොලොයි මදුරෝයි. ප්‍රංශ විප්ලවය සිදු වූයේ ක්‍රි.ව. 1789 දී. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල හඳුන්වා දුන්නේ ලලිත් ඇදුලත් මුදලි 1981 දී. වර්තමානයේ වයසින් අඩුම ජනාධිපති ඉබ්‍රහීම් ට්‍රෙවෝරේ බර්කිනා ෆාසෝ. විවෘත විශ්වවිද්‍යාලයෙහි ප්‍රධාන ශාඛාව නුගේගොඩ නාවල. පෘතුගීසීන් විසින් ක්‍රියාත්මක කරන ලද පාසල් ජෙසුයිට් පාසල් ෆ්‍රැන්සිස්කෝ පාසල්. අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වුවේ 2013 වසරේදී. 2025 දී ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූ නවකතාව පියාසර සමය. ක්‍රිකට් පිච් එකක දිග පළල. දිග මීටර් 20.12යි. පළල මීටර් 3.05යි. ලොව ප්‍රථමයෙන් වැට් බන්ධ හඳුන්වා දුන් රට ප්‍රංශය. ලෝක සංචාරක දිනය සැප්තැම්බර් 27.